මගේ නම බිනර. මට ඉන්න හොඳම යාළුවා තමයි බිෂ්මි. අපි දෙන්න පුංචි කාලේ ඉඳන්ම හැදුනේ එකට. යන්නෙත් එකම ඉස්කෝලේට. ඉන්නෙත් එකම පන්තියේ. කොටින්ම අපි දෙන්නට යාළුවෝ කියන්නේ ඉන්දි කට්ටයි නෝලයි කියලා. අපි දෙන්නට නිවාඩුවක් ලැබුණ ගමන් යන්නේ අත්තම්මගේ බලව්වට. අත්තම්ම නම් කියන්නේ ඒ වලව්ව හදලා තියෙන රජ කාලේ කියලා. වලව්ව බලා ගන්න ඉන්න රූබන් මාමගේ හැසිරීම කවදත් අමුතුයි. වලව්වේ අයිතිකාරයා අත්තම්ම වුණාට එයා හැසිරෙන්න හරියට වලව්වේ අයිතිකාරයා එයා වගේ. රූබන් මාමේ. දෙන්නට උඩ තට්ටුවට යන්න අත්තම්ම තහනම් කරලා තියෙන්නේ. දවසක් දා අත්තම්මට හොරෙන් උඩ තට්ටුවට ගිය අපි දෙන්නට ඒකෙ තිබිල පරණ ෆොටෝ වගේක් හම්බුණා. මේ බලන්න මේ ෆොටෝ තුනේම තියෙන එකම බස්තම. දැක්කද මේ බස්තම්මිටේ කොටලා තියෙන තාරකා ලකුණු තුන? ඇයි තාරකා ලකුණු තුනක් බස්තමක් කොටන්නේ? බස්තම ගැන අහපු වෙලාවේ අත්තම්මයි ගැන අපෙන් හැංගුවට එයා අපිට කිව්වේ බොරුවක් කියලා අපේ අතටම අහු වුණා. ඇයි අත්තම්ම බස්තම ගැන අපෙන් හැංගුවේ? මොකක්ද ඒකේ තියෙන වටිනකම? දේවල් ගැන හොයන්න අපිට උදව් කරන්නේ සාගර අංකල්. එයා තාරකා විද්‍යාඥයෙක්. අහසේ තියෙන තාරකා කීපයක පිහිටීම යා කරලා තමයි මේ ඔරියන් කියන මනක්කල්පිත දඩයක්කාරයා හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ යාගේ බඳපටිය. ඒක හැදෙන්නේ ඩෙල්ටා එප්සිලෝන් සීටා කියන තාරකා තුන එකතු වෙලා. මේ තාරකා තුනේ පිහිටීමට අනුරූපව තමයි මිසරේ ගීසා පිරමීඩ් තුන හදලා තියෙන්නේ. හරි පුදුමයිනේ. ඒ කොහොමද? ඒක දිග කතාවක්. පොඩක් ඉන්නකෝ. මේ බලන්න. මේ තියෙන්නේ මිසරේ තියෙන ගීසා පිරමීඩ් තුන. අපේ රටේ තියෙන රුවන්වැලි සෑය, මිරිසවැටිය, තූපාරාමය කියන චෛත්‍ය තුනෙත් පිහිටීම මේ වගේමයි. හැබැයි ලොකුම පුදුමේ ඒක නෙවෙයි. ඔය බස්තමේ තියෙන තාරකා ලකුණු තුන කොටලා තියෙන්නේ හරියට මේ විදියට. ඒ විදියට? ඒක හම්බෙන් වෙච්ච දෙයක් වෙන්න බෑ. දවසක්දා මොකක්දෝ පිටසක්වල ලෝකෙක ඉඳන් ආපු වලව්ව ඇතුලේ හැංගිලා ඉන්න අද්භූත ගෑනු ළමයෙකුට අයිති මැජික් මුද්දක් අපි දෙන්නට හම්බ වුණා. ඒක හරිම බලගතුයි. ඒ මුද්ද බලයෙන් කරන්න බැරි දෙයක් නැතිලු. Itu apa? Sate?
හෘදයට සතෙක්? ඔව් ඔව්. ඒ මොකේද? ඒකට මම කිව්වේ. ඔයගොල්ලෝ බය වුණාද? මෙයා තමයි මගේ හොඳම යාළුවා. තාම පැටියෙක් වුණාට මෙයා ටිකක් දඟයි. මේ බස්තම් පිටිපස්සේ තියෙන රහස මොකක්ද? ඇයි තරු ලකුණු තුනක් බස්තමක කොටන්නේ? එතකොට මේ පිටසක් වලින් දන් ආපු ගෑනු ළමයා කවුද? මේවට උත්තර හොයාගෙන අපි ළඟදිම එනවා ඔයගොල්ලෝ හම්බෙන්න.